ඊයේ රාත්‍රියේ අපගේ මහදේවිය දුටුවේ ආශ්චර්යමත් සිහිනේ අර්ථය අවශ්‍යයි මට දැන ගැනීමට. රාජ හිතෛෂික කුලගුරු වාචස්පති ප්‍රමුඛ බ්‍රාහ්මණ ඇදුරුතුමනි. කුමක්ද ඒ අద్භූත සිහිනෙන් පැවසෙන්නේ? ස්වාමී, ඒ සිහිනේ සුබයි. ඒ සිහිනේ අර්ථය මහා දේවිය කුසිනි ආකාශයේ මහ පොළොව සහිත විශ්ව අවකාශයේ මුළුල්ලේ අගරජ වන චක්‍රවර්ති රාජයෙකු පහළ වන බව. ආශිර්වාද වේවා මහා දේවිය පිළිසිඳගෙන. සුබපැතුම් මායා මගේ සුබපැතුම්. මගේ සුබපැතුම් මහා දේවී. සුබපැතුම් රජතුමනි, සුබපැතුම්. සුබපැතුම්. සුබපැතුම් රජතුමනි, අපගේ ප්‍රාර්ථනාවේ ඵල දරලා මායා පිළිසිඳගෙන රාජකීය වෛද්‍යතුමා දැන් මේ බව සනාථ කළා. ආශිර්වාද වේවා. ආශිර්වාද වේවා. භාග්‍යයක් මහරජතුමනි, මේ බිහිවන කුමරා ඒකාන්තයෙන්ම මහා පුරුෂයෙක්. සියල්ල වන්නාට ශාක්‍ය වංශයට මින්පසු අවශ්‍ය කරන්නේ සාමාන්‍ය රාජකුමාරයෙක් නොවේ. මහා පුරුෂයෙක්. චක්‍රවර්ති මහා රාජයෙක්. මායා විසවුන් සිහිනෙන් දුටුවා. සිහිනේ විලසට කුමරුන් වැඩියා. දෙව්ලෝකෙන් මෙහි වැඩියාදෝ. ලෝක රජවන මේ කුමරා ඒ කවුරුන්දෝ? කවුරුන්දේ? සිටින්න ඒ කපිල් වස්තුහි හිවරා. මේ ඔබ කුමක්ද කරන්නේ? ඇයි ඔබ පක්ෂි මුලා හරින්නේ? මෝන් සිරකරුවන් නොවේ මංගල. මෝන් පක්ෂි. ඔවුන් උරුම අහස. ඔවුන් සිටියේ නිදහසේ. මේ බලන්න. ඔවුන්ගේ සතුට අපිට වගේමයි. අපේ මායා පිළිසිඳගෙන. ඉතින් සතුට නැතිද? සතුට නැතිද? සතුටින් පිනා යනවා. ප්‍රමාණවත්. මෙය පමණ. ඔබ මගේ මවද නේක නේද? මා නිසා නිතරම වෙහෙසෙන්නේ. උපදින කුමර චක්‍රවර්ති වූ පසු අනාගතේ අප දෙදෙනා ගැනම මිනිසුන් නිතා ගෞරවයෙන් සිහිපත් කරાવી. මා ගැන දෙවරක් පවසාවේ. දෙවරක්? ඒ කෙසේද? පවසන්න. මහරජතුමාගේ සුළු වග බිසව ලෙස මා කුමරුගේ සුළු මව. එසේම ඔබේ සොයුරිය. ඒ නිසාත් මා කුමරුගේ සුළු මව. දැන් වැටුණාද ඔබට? ඕම් මූකම් කරෝති වාචාලම් පංගුම් ලංඝයතේ ගිරේ. දැන් ඔබ පුත්‍රයෙකු ඇතිදැඩි කරන ආකාරය උගත යුතුයි. ඇය පුත්‍රයා බිහි කරනවා පමණයි. පුත් කුමරු ඇතිදැඩි කරන්නේ මා විසින්. මව්දේවිය මම. අපූරුයි මව්දේවිය අපූරුයි. ඔබට ඊට අවසර අවශ්‍ය නැහැ මංගල. මහදේවිය මහරජතුමාගේ ජීවිතයට අනතුරක්. මේ කුමද්ද පවසන්නේ මංගල? සත්‍ය.
දේවිය. නවත්තන්න. පවසන්න. මහරජතුමාට කවරිත අනතුරක් කරන්නේ? ඔබ මංගලා මහදේවිය අසන්න. නියමයක් තිබෙනවා අතීතයේ සිට පැවතෙන කොළඳුන් දරුවා ස්වාමියාගේ නිවසේදී ප්‍රසූත කළ තෑගී ස්වාමියා මිය යන බවට. නොපෙනෙන බලයන්ගෙන් යුක්තයි මේ ලෝකය. සිතන්න මේ ඔබගේ කුළුඳුල් දරුවා. මහදේවිය මා පවසන්නේ ඔබේ මෙහාපතට අප අතර පවතින බැඳීමට. විශ්වාස කරන්න මා පවසන දේ මෙහිදී කුමරුවා බිහි කිරීම උචිත නැහැ කිසිවත්. අනතුරක් සිදු විය හැකි. මහරජතුමාට කුමරුට හෝ අකබිසවට කිසිවෙකුට හෝ අනතුරක් සිදු වීම මට නම් ඉවසිය නොහැකි මේ රාජ මන්දිරය තුල. මහදේවිය පිටතට වඩින්න මහරජතුමාට මා වටහා දෙන්න. තවත් ප්‍රමාද විය යුතු නෑ මහදේවිය. මා හෙට උදෑසනීම දෙව්දානුවර බලා පිටත් වෙනවා. කපිල වස්තු සීමාවෙන් පිටත උපදින කුමරුවන්ට ශාක්‍ය වංශීය මහරජකම හිමි වෙන්නේ නෑ මහදේවි. සත්‍ය වශයෙන්ම ඔබට ඇයි සිතුනේ මෙවැනි බැලෑරුම් මොහොතක හදිසියෙම පියරජතුමාව බැහැ දකින්න? ඔබ මේ නිතමත් අපට බොහෝ ලෙන්ගතුයි. ඒ නිසා ස්වාමීනි. ඔබට දෙවියන්ගේ රැකවරණ. පිටත් වෙන්න. මා පස්වන්නේ ඊටම සතුටින්. පියරජතුමා දැකීම මට ඊටත් වඩා සතුටක්. කුඩා වියේ සිට මාසා ප්‍රජාපති ඉතා ලෙඩවී සිටියේ පියාණන්ට. පියාණන්ට බොහෝ ලෙඩවේවි අනාගතයේ අපගේ පුත් කුමරුත්. ප්‍රජාපති මා කැමති මදක් මේ විවේක ගන්න. මා කුඩා වියේ සිටම දැඩි වැළුම් කළා මේ ලුම්බිනි වනයේ අලංකාරයට. ශාන්ත බවින් පිරිපුන් මේ සල්වනය කුමතෝ රහසක් පවසනවා මෙන් දැනෙනවා. මට සිතා ගන්නට බෑ ඒ කුමක්ද කියා. මායා ඔබ අතර තිබෙන සල්රුක අසල මදක් විවේක ගන්න. මා පිපාසයට යමක් රැගෙන එන්නම්. නාරදත්ත අවසන් වුණතුමා එතුමන් පැමිණෙනවා. සියලු සතුන් සංසාර දුකින් මුදවන ඒ මහා වීරයාණන් මනුෂ්‍ය ලෝකයට සපත් වෙනවා.